ආයිබෝවන් සීලම දෙනාට මම දැක්කොත් බලන්න නාලිකාවේ ක්‍රිකට් තමයි T20 තරගයේ අවසාන මහා තරගය මොකක් වෙයිද? ඔබ කැමති මේ දෙගොල්ලන්ගෙන් කවුරු දිනනවද? උගාත් දෙනෙක් මම දන්නවා නවසීලන්ත කණ්ඩායම දිනනවට කැමති. එසේ වෙතත් අපි බලමු මොකක් වෙයිද කියලා අද රාත්‍රියේදී. හැබැයි ඉන්දියානු කණ්ඩායම නම් තීරණාත්මක වෙනවා. අද තරගය උන්ට පරාජය වෙන්නටම බෑ. පරාජය වුණොත් දන්නවනේ මේ ගෙවල් ඔක්කොම ඉවරයි. එච්චරට ප්‍රේක්ෂකයෝ අද උන්ගේ ජයග්‍රහණය පමණයි බලාපොරොත්තු වෙන්නේ. ඉන්දිය කණ්ඩායමට සෑහෙන පීඩනයක් තියෙනවා තමන්ගේ රටේ තරඟ වැදුනත් මේ තරඟය අනිවාර්යෙන් ජයගත යුතුමයි කියලා. නැත්තම් උන්ට සෑහෙන ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙයි ඉන්දිය කණ්ඩායමට ප්‍රේක්ෂකයන්ගෙන්. අපිට අපි දන්නා පසුගිය වසරවල බැලුවොත් ඉන්දියා කණ්ඩායම තරගයක් පෙරදුනොත් ඉන්දියා කණ්ඩායමට මොකද වෙන්නේ කියලා තමන්ගේ ගෙවල් වලට එකින් දෙය ගැන පොළුවේ තියාගෙන උන් ක්‍රීඩා කරන්න ඕනයි. උන්ට සෑහෙන පීඩනයක් තියෙනවා. සමහරවිට මේ වෙලාව එනකොට උන්ගේ ගෙවල් රක්ෂණය කරගෙනත් ඇති. මොකද උන් දන්නවා උන් පරාජය වුණොත් උන්ට වෙන දේ ගෙවල් වලට. එච්චරටම ඉන්දියානු ක්‍රීඩාලෝලින් ජයග්‍රහණය පමණයි බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් වලින්. උන් පරාජයක් ගැන දන්නේම නැහැ. ඒක උන්ට අවශ්‍ය ජයග්‍රහණය විතරයි. වෙන කිසිම දෙයක් උන්ට අවශ්‍ය නැහැ. අපි බලමු ඉතින් අද හැන්දෑවට මොනවා වෙයිද කියලා. නවසීලන්ත කණ්ඩායම සුළු කොට තකන්න හොඳ නැහැ. අපි පසුගිය තරගයේ බැලුවොත් උන් ඉතාමත් හොඳින් පන්දර පාදුන ආරම්භක පිටකරුවන් දෙදෙනා ටිම් සීපට් සහ ෆින් ඇලන් ඉතාමත් ප්‍රයෝගකාරී පිටිහරඹයක් පෙන්눔 කරා. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එයත් අපි අමතක නොකළ යුතුයි. කෙසේ වෙතත් ඔබ නවසීලන්ත කණ්ඩායමට සහයෝගය දැක්වුවත් මට නම් නවසීලන්ත කණ්ඩායමත් එක්කත් කේන්තියක් තියෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට අයින් වෙන්න සිදු වුණේ නවසීලන්ත කණ්ඩායමට පරාජය වුණ නිසා. ඒ පරාජය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑහෙන චෝදනාවට ලක් වුණා. මුළු රටම කතා කරන්න පටන් ගත්තා. මේ තරගයේ පෙරදුනේ ඇයි කියලා. ඒකින්ද නවසීලන්ත කණ්ඩායමට පොඩි තරහක් තියෙනවා. අපේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරපු එක ගැන. මන් දන්නේ මගේ මතය. ඔබලා කොහොම තීරණයක ඉන්නවද දන්නේ නැහැ. ඔබටත් පුළුවන් ඔබලාගේ තීරණය මොකක් හරි හිතේ තියෙනවා නම් පහලින් ලියන්න. නවසීලන්තයටද ඔබලා කැමති ඉන්දියාවටද කියලා. කෙසේ වෙතත් අපිට අද හොඳ තරගයක් ලබා ගන්න බලා ගන්න පුළුවන් වුණොත් එයයි වෙන්න ඕනේ ක්‍රිකට් දිනවන්නයි. හොඳ තරගයක් නරඹන්න අපිට අවස්ථාව ලබා දුන්නොත් මේ කණ්ඩායම් දෙකම ඒ ජයග්‍රහණය කියලා අපිට හිතා හදා ගන්න පුළුවන්. මොකද අපේ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් තරගවලින් ඉවත් වෙලා තියෙන්නේ. නිසා අපිට හොඳ තරගයක් බලා ගන්න දුන්නොත් ඒ ඇති. ඉන්දියාවද නවසීලන්තයේද ඒක දැන් අපිට අදාළ නැහැනේ. අපේ කණ්ඩායම නෙමෙයි තරග වදින්නේ. ඒකින්ද ක්‍රිකට් ජයග්‍රහණය කරොත් ඇති කියලා මට නම් හිතෙන්නේ. ඔබලා අදහස මොකද? කැමති නම් පහලින් ලියන්න. හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.